කොත්තුවක්වත් කමුනේ. දැන් වෙලාව 10:05යි. අපි මේ ඉන්නේ කැම්පස් එක ඇතුලේ ජපුරේ. අද ලෙක්චර් ඉවරලා මම ගෙදර ගියේ නැහැ. ගෙදර යන්න නැතුව හිටියේ හේතු දෙකක් නිසා. එකක් තමයි මට ගොඩක් වැඩ ගොඩ ගහලා තියෙනවා. ඒ ටික කරගන්න ඕනේ. අනිත් එක තමයි කැම්පස් එක ඇතුලේ රෑ කොහමද කියලා ඔයගොල්ලන්ට පෙන්නන්නත් තියෙනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙම කැම්පස් එකේ ගොඩක් වෙලාවට කට්ටිය ඉන්නේ මේ පවන්න දින මොනවා හරි වැඩක් කරගන්න තමයි. ඒ ගොඩක් වෙලාවට ඒතකොට කට්ටිය රීඩිමේ හරි නැත්තම් මේ පැවිලියන් එකේ හරි ඉන්නවා. ඉතින් ඒ තැන් දෙක දැන් ඔයගොල්ලන්ට වෙන්නන්න තමයි යන්නේ. අපි ගිහිල්ලා බලමු නේ. අපි ඉතින් මේ මට කියන්න බැරි වුණා මේ ගොඩක් වෙලාවට මේ කැම්පස් එකේ රෑ 8න් පස්සේ වගේ පිරිමි ළමයින්ට විතරයි මේ ඉන්න පුළුවන්. ගෑල් ළමයි ඔක්කොම සාමාන්‍යයෙන් 8 වගේ වෙද්දි අයින් වෙනවා. ඉතින් කොල්ලන්ට තමයි chance එක තියෙන්නේ. අපි දැන් මේ අරගෙන ඉන්නේ රීඩිමට. දැන් ළඟ ගිහිල්ලා බලමු. අද කට්ටිය අඩුයි අද නිවාඩු. සතියන්ත ළඟ ඉන්න කට්ටිය ගිහිල්ලා ඉන්නේ නැත්තම් ගොඩක් වෙලා ඉන්නවා කට්ටිය විතරයි. ඉතින් මේ තියෙන්නේ රීඩිම රැට පේන ඉදි. ඔයාලා දැක්කනේ රීඩිම. දැන් අපි යමු පැවිලියන් එක රැට කොහොමද කියලා බලන්න. මේ තින්නේ පැවිලියන් එක රැට පේන විදිය. අපි දෙන්න දැන් මෙතන පැය දෙකක් විතර වැඩ. නැත්නම් සෑහෙන බඩගිනි වෙලා කීයද? වෙලාව 12:10යි. මේ සෑහෙන බඩගිනි නැත්නම් මේ කොත්තුවක්වත් කමුනේ. අපි දෙන්න දැන් කොත්තුවක්වත් කන්න හිලා තමයි කතා වෙන්නේ. මේ අපි එහෙනම් යන් කොත්තුවක් කන්න. යන්නේ? යන්නේ. අපි කොත්තුවක් ගන්න යන ගම ඉන්නේ. කොත්තු දිහා මේ කඩ ඇරලා තියෙද්දි දන්නේ නැහනේ. කඩ නම් ඇරලා තියෙද්දි ෂුවර් නැහැ. අදෝ නිවාඩුවක් තියෙනවා මේ කඩ නම් ඇරලා තියෙද්දි ෂුවර් නැහැ. අපි යනවා බලන්න. ගිහින් බලමු. නයිට් කඩේ තිබ්බ අතන මේ විජේරාමේ තිබ්බ මේ ඒකට යන්නේ බලමු. අල්ල තිබ්බොත් තමයි සෑහෙන්න බඩගිනි.
ඔයගොල්ලෝ මේ කැම්පස් වල vlog නම් සෑහෙන දැකලා ඇති. මේ වගේ රෑ කරන vlog එකක් first time යාළුවා නම් කියන first time කියලා. හැබැයි ගොඩක් අඩු ඇති. අනිවාර්යෙන් like එකක් දාන්න. ඉතින් තාම මේ කඩයක් හොයාගෙන යන ගමන් හම්බ වෙන්නේ. අපි බලමු ගිහින්. අපිට කඩයක් හම්බුණා අන්තිමට. අපි ඒකෙන් විතර කොටුවක් දාන්න කිව්වා. දැන් අපි කාලා බීලා ඒ වැඩ ටික ඉවරයි. දැන් අපි ආය යනවා පැවිලියන් එකට මේ ඉතුරු තව වැඩ ටිකක් තියෙනවා ඒ ටික කරගන්න. ඒ ගමන්ම අපි මේ කළුවර වැටිච්ච වෙලේ ඉඳන් කැම්පස් එකේ ලස්සන ඇංගල වීඩියෝස් ටිකක් ගත්තා. මේ ඒ ටිකත් එන්නම් එහෙම බලාගෙන අපි යමු පැවිලියන් එකට. වෙලා පාන්දර 2:00 වගේ අපි ආයෙත් පැවිලියන් එකට ආවා. මේ අද වැඩ ගොඩක් තියෙනවා ඒ ටික ඉවර කරගන්නත් එක්ක තමයි ආවේ. ඉතින් එහෙනම් අපි දැන් මේ වැඩ ටික කරනවා. අලුත්ම වීඩියෝ එකක් හම්බ වෙමු.